ගරු රංජන් රාමනායක මහතා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මුත්තුරුවල ඉපදුණු රිසාන නාෆික් නැමැති අහිංසක පාසල් ශිෂ්‍යාව මරණයෙන් බේරගන්නට නොහැකි වුණ විදේශ සේවා ප්‍රවර්ධන කටයුතු ඇමති ඩිලාන් පෙරේරා මැතිතුමාට එරෙහිව මේ පවත්වන දෝෂාභියෝගයේ විශ්වාස භංගයේ මට කතාවක් කරන්න ලැබීම මගේ භාග්‍යයක් නොව මගේ යුතුයකමක්, මගේ අනිවාර්යයෙන්ම සේවයක් හැටියට සලකලා මම මගේ කතාව පටන් ගන්නවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ස්වභාව ධර්මයට අනුව සියලුම ආගම් අනුව අපි බුද්ධ ධර්මයේ දෙස බැලුවත්, ඉස්ලාම් ධර්මයේ දෙස බැලුවත්, හින්දු ධර්මය, කතෝලික ධර්මය, මේ සියලුම ධර්ම වලට එකගව කොයි පැත්තෙන් බැලුවත් පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව අපි පිළිගන්නවා මේ රිසාන නාෆික් කියන දැරිය පාසල් ශිෂ්‍යාව මුතුරල දුප්පත් ළමේ මේ ළමයාට වුණ වරද, මේ ළමයාට වුණ කරදරය අද මේ අපරාධය මුළු පාර්ලිමේන්තුවේ බොහෝ ඇමතිවරු මන්ත්‍රීවරු විහිළුවට අරන් hina වෙනවා මම දැක්කා. ඒක විහිළුවක් වෙලා. අහිංසක පාසල් ශිෂ්‍යාවක් ජනවාරි 9 වෙනිදා ඇදගෙන ගිහිල්ලා අත් දෙක බැඳලා බෙල්ලට කඩුවකින් කොටලා මරණ එක අද සමහර මැති ඇමතුරුන්ට විහිළුවක් වෙලා. ඒ අයගේ කවුරුත් නෙමෙයි හින්දායි. මේ දෝෂාභියෝගය ගැන අධ්‍යයනය කරන ජනතාවගෙනුත් මේ සියලු මන්ත්‍රීවරු ඇමතිවරුන්ගෙන් මං ඉල්ලා සිටින්නේ තමුන්නාසලා හිතාගන්න රිසානව ඝාතනය කරපු, ඝාතනයට වක්‍රාකාරව සහයෝගය දුන්න සියලුම දෙනා මේ දෙන සහයෝගය, මේ ඡන්දය දෙන මැතිවරු ඇමතිවරු සියලු දෙනා වක්‍රාකාරව මේ ඝාතනයට සම්බන්ධ වෙනවා. ඒ අයට ඇයි මේ තත්ත්වය, මේ රිසාන කියන දැරිය මම කෙලින්ම මාතෘකාවට බහින්නම්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඩිලාන් පෙරේරා ඇමතිතුමා අද පත්තරේ, අද විජය පබ්ලිකේෂන් එකෙන් නිකුත් කරන අද කියන පත්තරේ ප්‍රකාශයක් කරලා තියෙනවා රිසානාගේ මරණයට මට වග කියන්න බෑ. අපි පිළිගන්නවා. එතුමාට වග කියන්න බෑ. එතුමාට වග කියන්න බැරි වුණ හින්දා තමයි රිසාන නාෆික් ඝාතනය වුණේ. අපිට වග කියන්න පුළුවන් ඇමතිවරයෙක් දෙන්න. එතුමාට වග කියන්න බෑ. එතුමා අදක්ෂයි. එතුමාට තමුන්ගේ යාළුවා වන එල්ලාවල මැතිතුමා නාලන්ද එල්ලාවල රැක ගන්න බැරි වුණ කෙනෙක්. තමුන්ගේ යාළුවා නාලන්ද එල්ලාවල රැක ගන්න බැරි වුණ මිනිස්සයා කොහොමද මුත්තුරල පාසල් ශිෂ්‍යාව රැකගන්නේ? නාලන්ද එල්ලාවලගේ පිළිරුව තිබුණා මෙතන. ඒ පිළිරුව ගෙනියන එකට ආණ්ඩුවට මුකුත් කියා ගන්න බැරි වුණ කොන්දක් නැති ඇමතිතුමෙක් එතුමා. එතුමා එක්ක අපි පෞද්ගලික තරහක් නැහැ. එතුමා අර වෙන ඇමතිවරයෙක් මෙතන හිටියත් ඒ ඇමති ධූරය සමග තමයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. එතුමා සමග නෙමෙයි. එතුමා මගේ මිත්‍රයෙක්. නමුත් එතුමා කියනවා 2010 පත් වුණ මේ ඇමතිතුමා කියනවා 2013 ජනවාරි 9 වෙනිදා මරපු රිසානට වග කියන්න බැහැලු. මේක පුදුම කතාවක්. එතුමාට කාර්ය මණ්ඩලයක් දීලා තියෙනවා, පඩි දීලා තියෙනවා, එතුමාගේ කනකට ගෙවනවා, එතුමාගේ ක්‍රිෂෝලි කියන එතුමාගේ නැගණියට ජොබ් දෙකක් දීලා තියෙනවා. තමුන්ලාසලා දැනගන්න මේවා. එතුමාගේ නැගණිය ආණ්ඩුවේ ජොබ් දෙකක් කරනවා. විදේශ සේවා කාර්යාංශයේ නියුත් සමාජකාරීවරිය. එතකොට විදේශ සේවා ඒජන්සිකරුවන්ගේ සම්ගමය වැඩ කරනවා. පඩි දෙකක් ගන්නවා. නමුත් ජොබ් දෙකක් කරනවා. බොරුන ඔබතුමාගේ කතාවේ කියන්න. ඔබතුමාලා දැනගන්න අපි පක්ෂ ભેදයක් පාට ભેදයක් නැහැ. අපි ඉන්නේ මේ වැරදි කෙනක. මහින්දාන මැතිතුමා. ඔව් කියන්න. හරි. මම පස්සේ කතා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඩිලාන් පෙරේරා ඇමතිතුමා කියනවා දැන් ඩිලාන් පෙරේරා ඇමතිතුමා කියනවා මම ගේන්නම්, අනිවාර්යෙන් ගේන්නම්. දැන් ගේන්නේ නැහැ, ගෙන්නම් ඔබතුමා කියන කිලට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පුවත්පතේ කියන විදිහට ඩිලාන් පෙරේරා ඇමතිතුමා 2010 පත් වුණේ.
එතකොට දැන් මේ ටිකේ විදේශ සේවා කාර්යාංශයට විදේශ අමාත්‍යාංශයට කම්කරු අමාත්‍යාංශයට සම්බන්ධ කේස් ගොඩක් තියෙනවා පරණ කේස්. ඒවට මෙයා වගේ කියන්නේ නැද්ද? එතකොට ඒවට වගේ කියන්නේ කවුද? ඇමතිවරයා නෙමෙයිද? දැන් ඇමතිවරයා පත් වෙන්නේ 2010. එතුමා කියනවා. එතකොට එහෙනම් යුද්ධය පැවතුනේ කවදද? යුද්ධය අවුරුදු 30කට ඉස්සෙල්ලා. යුද්ධය අවුරුදු 30කට ඉස්සෙල්ලා පැවතුනේ. ඒ පැවතුන යුද්ධේ අපි පිළිගන්න අතිගරු ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමා ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ත්‍රිවිධ හමුදාව යුද්ධ දින්නා. සියලු දෙනා වැඩ කළා. අපි ඒකට ප්‍රශංසාව දෙනවා. නමුත් ජයග්‍රහණයට පියවරු බොහෝය පරාජිතය අවජාතකයෙකි. දැන් මේක පරාජය වුණාම රංජන් රාමනායක මම පිකටින් කරපු හින්දා තමයි ළමයා මැරුණේ. ඇමතිතුමා පඩි ගන්නවා. ලොකු කාර්ය මණ්ඩලයක් ඉන්නවා. විදේශ සංචාරය යනවා. එතුමාගේ සහෝදරය හොඳට පඩි දෙකක් ගන්නවා. ජොබ් කරනවා. ඉතින් මේ සේරම තියෙද්දි දැන් බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේ ප්‍රශ්නෙට බය වුණ බය විල ඩිලාන් පෙරේරා ඇමතිතුමා මට අදෙද්දි දුරකථන ඇමතුම් කීපයක් ආවා බියුරෝ එකෙන්. බියුරෝ එකේ කට්ටිය කියන්නේ මොකද්ද? යුනිෆෝම් නැතුව සිවිල් ඇඳුම් ඇඳගෙන එන්න ඩිලාන් පෙරේරා තර්ජනය කරලා තියෙනවා. කොරියා යන කට්ටියට එතකොට ඩුබායි යන කට්ටියට ඒ ට්‍රේනින් කැම්ප් වල කඩවත කට්ටියට එන්න කියලා අද Garu Dilan Perera Amatuma. Honorable Dilan Perera. So I was listening and was able to face any of, but all false allegations, sir. Yeah. So all these false allegations either must be proved or must be expunged, sir. Yeah. If had there been any statement contrary to the standing orders, such will be expunged. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා දකින්න ඇති මේ පාර්ලිමේන්තු වටරවුමේ ඉන්නවා 500කට අධික පිරිසක්. ඒ පිරිස ගෙනාවේ කොහෙන්ද? ඒ පිරිස ගෙනාවේ බියුරෝ එකෙන්. බියුරෝ එකේ මට දැන් කතා කරලා කියනවා. ඒ කියන්නේ ලංකාව වටේට පෝස්ටර් ගහනවා. හරි 5000ක් හරි කමන්නේ. නමුත් බියුරෝ ඇයි ඇමතුමා මෙච්චර බය මේකට? බය වෙලා තියෙන්නේ එතුමා වරදක් කරපු හින්දා. හොරාට ඉස්සලා කෙහෙල් කන පයින්නවා කියන්නේ මේකට තමයි. මොකද එතුමා දන්නවා මේ වරද එතුමා කළායි කියලා. පිකටින්ගක් කරේ නැහැ. මේ අපි අද කතා කරන්නේ රිසාන ගැන කතා කරන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙන්න මේක අද தත්ත්වේ. අද සියලුම දෙනාට සල්ලි දීලා අල්ලස් දීලා මාධ්‍ය රාට්ටලා මාධ්‍යයට තර්ජනය කරලා මාධ්‍යයට කොරියා රස්සා ඒ වගේම අනිකුත් රස්සා දීලා ප්‍රතිපාදන දීලා වරප්‍රසාද දීලා මේක නවත්තලා තියෙනවා. අන්න ඒක තමයි යාගේ ක්‍රමේ. ඒ කියන්නේ ඇත්ත කියනකොට බයයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රිසාන නාෆික් කරුණාකරලා නිහඬ කරන්න කියන්නේ. කතා කරන්න මන්තුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රිසාන නාෆික් කියන දැරිය ඉපදුනේ 1988 පෙබ්‍රවාරි 4 වෙනිදා. එතකොට ඔමාර් ට්‍රැවල්ස් කියන මේ කූට ජාවාරකාර ඒජන්සිය මේ දැරිවියගේ උපන්දිනේ වෙනස් කළා 1982 පෙබ්‍රවාරි 4 කියලා. මෙතුමිය මේ ළමයා විදේශගත කළේ 2005 මැයි මාසේ. එතකොට මේ ආණ්ඩුවට අවුරුදු 6ක් ගියා ඒ ඒජන්සිය බ්ලැක්ලිස්ට් කරන්න. කිව්වෙත් මම මේ පාර්ලිමේන්තුවේ සභාගත කරාට පස්සේ මම මේ පාර්ලිමේන්තුවේදී 2010 දෙසැම්බර් 17 වෙනිදා රිසාන නාෆික්ගේ සැබෑ උපැන්න සහතිකයක් රිසාන නාෆික්ගේ අම්මගේ තාත්තගේ විවාහ පිටිපතත් මම සභාගත කළා. සභාගත කරලා මම කිව්වා මේ පිටපත් දෙක පුළුවන් නම් ගිහිල්ලා සෞදි වල උසාවියේ ඉදිරිපත් කරන්න කියලා. රිසාන නාෆික්ව අතෑරියා. ඒක තමයි ඇත්ත කතාව. කොටින්ම කිව්වොත් Honorable Anuradh Priyadarshana Yapa.
පෞද්ගලිකව යන්න බා. අනුකතා කරන්න බා. පෞද්ගලිකව යන්න බා. අන්න කැම වන්නම් කියන්නේ. Garu. Honorable member, ගරු කතාන if you had made any statement contrary to the standing orders, such will be expunged. I'm repeating it. ගරු කතානායකතුමනි ඉතාම පහත් විදිහට කතා කරනවා මෙයා. ඉතාම පහත් විදිහට කතා කරනවා. පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් කතා කරන්න ගරු මන්ත්‍රීතුමා. පෞද්ගලික දේවල් කතා කරන්න නැතුව කතා කරන්න ගරු මන්ත්‍රීතුමනි. Let the honorable member speak. කතා කරන්න. කරු කතානායකතුමනි මේ සංවේදී ප්‍රශ්න ගැන පොඩ්ඩක් අහුම්කම් දෙන්න කියලා කියන්නේ. ඔබතුමා කතා කරන්න. ලයිට්. කරු කතානායකතුමනි මේ දරුවට අවුරුදු 17 දී කරු කතානායකතුමනි මේ සෞදි වල වෙන මේ අඩන්තේට්ටම් ගැන හිතන්න මම තුංගසිරි කියන මේ වේදිකාවල තුංගසිරි අර තුංගසිරි කියන බුදු පිළිමයක් වන්දනා කරලා සෞදියේදී කසපාර 200ක් ගාපු තුංගසිරිව මං ගෙනත් තියෙනවා. අන්න ඉන්නවා. සාක්ෂියක් තියෙනවා. අර තුංගසිරි ඉන්නවා අතන. මම අම්පාරේ ඉඳන් තුංගසිරිව ගෙනාවා. අන්න සෞදියේදී තුංගසිරි අම්මා ඉන්නවා. ඒ අම්මයි තුංගසිරි ගරු කතානායකතුමනි මේ සංවේදී ප්‍රශ්නය ගැන පොඩ්ඩක් මට වෙලාවක් දෙන්න. ගරු කතානායකතුමනි රිසානා කිව්ව කතාව මැරෙන්න ඉස්සෙල්ලා අනේ මට සමාව දෙන්න. රිසානා අන්තිම මොහොතේ කඳුළු පිරි දෙනතින් මෙසේ ඉල්ලා සිටියා. ගෙදර ගියාම නංගිට දෙන්න හිරගෙදරදී රේන්ද ගෙතුවා. මරණ දඬුවම තීරණය දනුම් දුන් අවස්ථාවේදී රිසානා එක දිගට විනාඩි 2ක් පමණ නිශ්ශබ්දව බිම් බලාගෙන කල්පනා කරමින් සිට තමාට සමාව දෙන ලෙස හාම්පුතාගේ බිරියට යලි කියන්නේයි බිඳුරු හඬින් හා කඳුළු පිරි ප්‍රකාශ කර තියෙනවා. පූජකවරුන් කිව්වේ මේ රිසානාගේ ප්‍රශ්නය අද മന്ത്രിවරයාට විහිළුවක් වෙන්නේ. මොකද ඔබතුමාගේ දුව බෙල්ල කැපුවේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සියලු දේවල් අද මේ සියලු දේවල් විහිළුවකට අරන් තියෙනවා. විහිළුවකට අරගෙන කරන්න අවස්ථාව දෙන්න. කතා කරන්න ගරු මන්ත්‍රීතුමා. සෞදි රජය විසින් දරුවෙකු ඝාතනය කළ ඉන්දුනීසියානු කත මරණයෙන් බේරගෙන තියෙන ඉන්දුනීසියාවේ රජය. ඒ ඉන්දුනීසියාවේ රජය ඇතුළු සියලුම අනිකුත් රජයන් නේපාලය, ඉන්දුනේසියාව, බංගලාදේශය, ඉන්දියාව, එතකොට පිලිපීනය, ඉතියෝපියාව මේ සියලුම රටවල් සෞදි අරාබිය කියන ශාරියා නීතිය තක්කඩ විදිහට යොදා ගන්න රටට ශ්‍රමිකයන් ඇවිම තහනම් කරලා තියෙද්දි අපි ඉතරයි යවන්නේ නියෝජ්‍ය කතානායකතුමනි. ඒ යවන්නේ මොකද? ලක්ෂ 6කට වැඩි සෞදිය විතරක් වැඩ කරනවා. ලක්ෂ 18ක් බිලියන 1.8ක ජනතාවක් අද පිටරට වැඩ කරනවා. ඒ අය ගේන සල්ලි වලින් තමයි මේ අය සැප විඳින්නේ මේ. මම කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මීට වඩා වගකීමකින් අපි වැඩ කළ යුතුයි. මේ රිසානාගේ මරණය ඩිලාන් පෙරේරා මැතිතුමාට අනිකුත් മന്ത്രിවරුන්ට විහිළුවක් වුණාට මුත්තුරල ඉන්න අම්මා තාත්තා තාමත් අඬ දුක් විඳිනවා. මොකද අම්මගේ ස්ටේට්මන්ට් එක ගත්තේ කොහොමද කියලා මං කියන්නද මන්ත්‍රීතුමා? මං කියන්නද? ගරු ඇමතිතුමා ගරු ඇමතිතුමා කතා කරලා එයාගේ මල්ලිට ජොබ් එකක් දීලා ජනාධිපති ආර්යව ගිහලා හම්බෙලා සල්ලි දීලා අද මම කතා කරපුවම ෆෝන් එකට එන්න ඉස්පිරිතාලේ ඔප්පු කරන්න පුළුවන්. ඔබතුමා දන්නවා මම බොරු කියන්නේ නැහැ කියලා. මේ ප්‍රශ්නේදී මම සංවේදී වැඩ කරනවා කියලා ඔබතුමාලගේ හිත දන්නවා. මම ඉන්නේ අර ළමයාගේ පැත්තේ. ඒ ළමයාගේ ඔබ ඩිලාන් පෙරේරා ඇමතුමා ඔබතුමා අලුත්ම රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා. ඔබතුමා දන්නවා ඒක හිතට එකගව දන්නවා. අලුත් රක්ෂණ ක්‍රමේ දන්නවනේ. අලුත් රක්ෂණ ක්‍රමේ ඔබතුමා පෞද්ගලික සහන් පියස සුරක්ෂා නෙමේ අලුත් රක්ෂණ ක්‍රමේ මම ඒක ඔප්පු කරන්න. කෑ ගහන්න නැතුව ඉන්නවනම් ඔප්පු කරන්න. What is the point of order? Honorable Dilan Pereira. මේ ප්‍රශ්නය ගිය අයවැය විවාදයේ හඳුන්වන මන්තුමා මතු කරලා No, honorable minister can answer. කෝප් එකේ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව කෝප් එකේදී මේක අනුමත කරා. කෝප් එකේ
Honorable member, you have to know standing orders. A minister can always answer. You don't know? ගරු නියෝජ්‍ය කතානායකතුමනි කරුණාකර මට සවන් දෙන්න. කතා කරන්න ගරු මන්ත්‍රීතුමා. 1996 දී ලෝක ළමා කම්කරු අයිතිවාසිකම් ප්‍රඥාත්වයට සෞදි අරාබියාව අත්සන් කළා. මං කියන්නේ සාවධානව අහන්න කරුණාකරලා විනාඩියක් කර මේ ළමයාගේ ආත්මයට සැලසීමක් දෙන්න. මේ 1996 දී අත්සන් කළා. මේක අනුව කිසිම ළමා අපරාධකරුවෙක්ට දඬුවමක් දෙන්නොත් ඒ ගැන ක්‍රියා කරන්න බෑ. ඒක තමයි නිර්භය කියන ඉන්දියාවේ බෞද්ධ වෛද්‍ය ශිෂ්‍යාව දූෂණයට ලක් වුණ 7 දෙනෙක් අතින් එතන හිටියා අවුරුදු 17කට අඩු ශිෂ්‍යෙක්. එයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බැරි වුණේ ඒකයි. ඒ වගේම මේ රිසාල් නාෆික්ගේ වයස අවුරුදු 17යි මාස 4යි මේ සිද්ධිය වෙනකොට. එතකොට මේ රජයට බැරි වුණා මේක හොර පාස්පෝර්ට්යක් කියලා සෞදි වල උසාවියට කියන්න. අවුරුදු 7මාරක් බැරි වුණා නියෝජ්‍ය කතානායකතුමනි. අවුරුදු 7මාරක් තිස්සේ මම මෙතන කිව්වට පස්සේ තමයි රවුෆ් හකීම් මැතිතුමා අන්න සාක්ෂි ඉන්නවා. එතුමා ඊට පස්සේ තමයි මේ ඔමායා ට්‍රැවල්ස් කියන එක අත්අඩංගුවට ගත්තේ. ඒ අත්අඩංගුවට ගත්තේ ඊට පස්සේ. ඒ කියන්නේ සෞදි රජයට පූර්වාදර්ශයක් දුන්නේ නැහැ. අපි රිසාල් නාෆික් කියන පාසල් ශිෂ්‍යයාට බොරු වයසක් දාලා හොර පාස්පෝර්ට්යක් හදලා යවුවේ අපි කියන එක අපේ රජය පිළිගත්තේ නැහැ. අපේ රජය පිළිගන්නේ නැතුව අන්න ඒකින්දයි මේ දේ සිද්ධ වුණේ. අද රිසාල් නාෆික්ට මේ ඝාතනයට මුහුණ දෙන්න සිද්ධ වුණේ මේ රජයේ පැහැදිලිවම මේ රජයේ අදක්ෂකම හින්දායි. මේ අදක්ෂකම අපි මේ කතා කරන්නේ මේ අදක්ෂකම් ගැන. මොකද ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රිසාල් නාෆික්ගේ වගේ දේවල් හෙට වෙන්න පුළුවන් අනිද්දා වෙන්න පුළුවන්. ළඟදී කින්යා කියන ගමේ අවුරුදු 17ක සහ 16ක පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙක් තරව්කරෙක් විසින් අරගෙන ඇවිල්ලා මෙහෙදී පාස්පෝර්ට් වෙනස් කරලා විකුණන්න හදද්දී අන්න රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙලා තිනවා. මේක කරන ජාවාරමක්. ඉතින් මේක කරන ජාවාරමක්. මේකට කරුණා කරලා හිතන්න. මේ රිසාල් නාෆික් කියන දැරියගේ එක සිද්ධියක් පමණයි. ප්‍රසිද්ධියටපත් වුණ එක සිද්ධියක් පමණයි. තව මේ වගේ සිද්ධි රාශියක් වෙනවා, වෙමින් පවතිනවා, ඉස්සරහට එනවා. අපිට ඩිලාන් පෙරේරා එතුමා එක්ක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මේක. අපිට අවශ්‍ය මේ අඩු වයස් දැරියන්ව මෙහෙම ගණිකා වෘත්තියට විකුණන එක නවත්තන්න. ඒකට තිත තියන්න එකයි අපේ ව්‍යායාමය. අපිට එතුමා එක්ක ප්‍රශ්නයක් නැහැ. එතුමා එක්ක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. අපි කියන්නේ තවත් රිසාල් නාෆික්ලගේ බෙල්ල කපන්න ඉඩ දෙන්න එපයි කියන එකයි කියන්නේ. අපිට විහිළු කරයි කෑ ගහයි මෙතුමා කිව්ව එකවරක් අපේ ගරු ඇමතිතුමා කිව්වා රංජන් රිසාල් නාෆික්ට විරුද්ධව මෙහෙම ගිහිල්ලා මේ පිකටින් කරන එක සෞදි අරාබි තානාපති කාර්යාලය ඉස්සරහ නවත්තන්න කියලා. අපි එතුමාගේ ඉල්ලීමට කන් දුන්නා. එතුමා කිව්වා මෙහෙම දිගටම පිකටින් කළොත් එහෙම රිසාල්ව මරන්න ඉඩ තියෙනවා කියලා. මට තියෙන එකම දුක අපි එක දිගට එහෙම පිකටින් කළා නම් අදත් දරුවා බේර ගන්න තිබුණා. එතුමා අපිට පිකටින් කරන්න දුන්නෙත් නැහැ. අපිට විරෝධතා උද්ඝෝෂණ කරන්න දුන්නෙත් නැහැ. එතුමා වැඩ කෙලෙත් නැහැ. ඔව් ඔබතුමා කකුල කපලා තියෙන්නේ. සීනි සුගර් හින්දා කකුල කපලා බොරු කියලා. එතුමාට දියවැඩියාව. ඔව්. ගරු ඇමතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක තමයි සැබෑ යථාර්ථය. අපි කියනවා මහලොකුවට අපි කියනවා ඩොලර් බිලියන 6ක් ගේනවලු. ඩොලර් බිලියන That's not a point of order. ගරු රංජන් රාමනායක මහතා කතා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මහලොකුවට කියනවා That's not a point of order. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මහලොකුවට කියනවා අපේ රටේ දල ජාතික ආදායමෙන් ලොකුම ආදායම ඩොලර් බිලියන 6 ගෙන්නේ මේ රට විරුවන්ලු. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමත් කියනවා අපිට තෙල් ගන්නත් ඩොලර් බිලියන 6ක් යනවා. මේ අය කරන සේවය ලොකුයි. ඒ හින්දා අපි දිගට මේක වැඩි කරලා මේ ඩොලර් බිලියන 6 ඩොලර් බිලියන 10 දක්වා වැඩි කරන්න යනවා කියලා. ඒ කියන්නේ එක දිගට බෙලි කැපුවොත්, එක දිගට අතපය කැපුවොත්, දිව කැපුවොත්, කකුල් කැපුවොත්, කසපාර දුන්නොත් මේ යවන එක නවත්තන්නේ නැහැ.
මොකද අනිකොත් අපිට වඩා දුප්පත් රටවල් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. සුඩානය, ඉතියෝපියාව. මේ රටවලුත් තමුන්ගේ තියෙන ඒ රටේ තියෙන ප්‍රෞಢත්වයේ සංස්කෘතියට ගරු කරලා ඒ රටේ ඉන්න කාන්තාවන්ට පිටට යවන්නේ නැහැ. මම අසුභවාදීව කියනව නෙමෙයි සියලු දෙනාව පිටට යවන්න එපා කියලා. මම කියන්නේ ශරියා නීතියේ තියෙන සෞදියට පමණක් ගෘහසේවිකාවන්ට යවන්න එපා කියන එක පමණයි. මම කියන්නේ ඉංජිනේරුවන් කම්කරුවන් වෛද්‍යවරු ඒ කාව යවුවත් කමන්නේ ගේකට හිර කරන්න ගෑනු ළමෙක් කෙවුවම අනිවාර්යෙන් අය ලිංගික අතවරට ලක් වෙනවා. ඒක තමයි සැබෑ සත්‍යය. අද මාධ්‍ය වැළුවත් අද කටුනේරියේ දෙන්නෙක්ව හතරට කපලා එවලා තියෙනවා. බෙලි කපලා එවලා තියෙනවා. මිනි ඇවිල්ලා තියෙනවා. වසරකට 436ක් මලසිරු ලංකාවට එනවා. 436 මල්ලු සසු ලංකාවට. නමුත් අපේ ඇමතුමා කියනවා මට වග කියන්න බෑ. එතකොට මට වග කියන්න බෑ කියන ඇමතිවරයෙක් අපිට එපා. අපිට වග කියන්න පුළුවන් ඇමතිවරයෙක් දෙන්න. ඒකයි අපේ දෝෂාභියෝගයේ එකම අරමුණ. අපේ අරමුණ වග කියව හැකි වග කියන්න පුළුවන් කාර්යක්ෂම වැඩ කරන ඇමතිවරයෙක් දෙන්න. එහෙම දුන්නා නම් ළමයා මැරුණේ කොහමද? එහෙ නීතිය නෙමෙයි ලොක්කා පොඩ්ඩක් ඉන්න. එහෙ නීතිය නෙමෙයි. මම කියන එක අහුවලා 1996 දී අස්සම් කළා ළමයිව වෙල්ල කවල මරන්න බෑ කියලා. ඒ අස්සන අනුව සෞදිය මේ අය නීතිඥයෝ දුන්නේ නැහැ. භාෂා පරිවර්තකයෝ දුන්නේ නැහැ. නීතික ආස්තු වෙන්නේ අන්තිමට අපේ කොතලාවල මහත්තයා තමයි ලක්ෂ 42ක් ගෙවලා. That's not a point of order. ගරු නියෝජ්‍ය කතානායකතුමනි කට්ටිය අපේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු රිසානව විහිළුවකට අරන් තියෙන්නේ. රිසානගේ මරණයට වටිනාකමක් තක්සේරුවක් නැහැ. මොකද එයාගේ දුවලව කාවත් බෙල්ල කබල මැරුවේ නැහැ. දැන් මම සිංහල ජාතිකෙක්. මම මුස්ලිම් මේ ජනතාවනේ පෙනී හිටින්නේ. නමුත් මුස්ලිම් නායකයෝ මොකද මේකට නිහඬ වෙන්නේ? රියාල් ලක්ෂ ගණන් එයාගේ account එකට වැටි වුණ හින්දායි කියලා මම චෝදනා කරනවා. What is the point? Honorable Lalit Disanayak. පළාත් සභාවේ වචනයක්වත් කතා කරන්න නැතුව පැනලා ආවා. සල්ලි එකතු කරගෙන. මේ පළාත් සභාවේ හැම ජාතිවාදයක්ම ශ්‍රී ලාංකිකයෙක්. ඉතින් බොරු කියන්නේ ශ්‍රී ලාංකිකයෙක් කියලා. ඒ කියන්නේ දැන් රිසානව මැරුවේ නැද්ද? මන්ත්‍රීතුමා මුස්ලිම් නායක නෙවෙයි. ලංකාවේ එක මුස්ලිම් එක්කෙනෙක්වත් අද මේක කියන්නේ නැහැ. ඒ කියන්නේ නැත්තේ ඇයි? ඕන තරම් කියනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ දරුවට උනේ අන්තිම අපරාධයක්. මේ දරුවගේ විදුහලටත් මම ගියා. මේ කවුරුත් මේ දරුවලා ගෙදර ගිහිලා නැහැ බොරු කිව්වට. මම මුත්තූරුවල සාෆියාර් නගරවල මේ දරුවගේ ගෙදරට ගියා. මේ දරුවගේ පියා කැලේ දර කඩලා ජීවත් වෙන අහිංසක ගැමියෙක්. එතකොට මේ දරුවා සෞදියන්ට පෙළඹුණේ ගෙදර තියෙන දරිද්‍රතාවයේ හිඳයි. එතකොට මෙතන වැරදි කරුවන් වන පාස්පෝර්ට් කන්තෝරුවේ ඒ පාස්පෝර්ට් එකේ අස්සම් කරපු මහත්තයව අත්අඩංගුවට ගත්තද? ඔමාර් ට්‍රැවල්ස් එකේ ඒ කට්ටියව අත්අඩංගුවට ගත්තද? උපැන්න සාහිතික හදපු අය අත්අඩංගුවට ගත්තද? ඒ ඒජන්සිය අත්අඩංගුවට ගන්න මේකට අවුරුදු 6ක් ගියා. ඒ අවුරුදු 6කට පස්සේ මැරුවට පස්සේ අනිත් තව නඩුවක් තාම යනවා. රිසානව මරලා මැරුවට පස්සේ ඉතින් මගේ කතාව අනුව ඕනම කෙනෙක්ට තේරෙනවා මේ කතාව අනුව රජය අකාර්යක්ෂම වුණා කියලා. මොකද රිසානව යවපු ඒ හොර ඒජන්සි කරුවන්ව ඒ පාස්පෝර්ට් එක හදපු අය, උපැන්න සහතික හදපු අය, ඒ සියලු වෛද්‍ය සහතික දුන්න අය මේ සියලු දෙනාව නීතිය ඉදිරියට ගෙන්න රජයට අවුරුදු 6ක් ගියා. ඒත් ඉස්සෙල්ලා රිසානව ඝාතනය කළා. අන්න ඒක තමයි ඇමතුමාගේ තියෙන අදක්ෂතාවය. ඇමතුමා කවදාවත් සෞදි උසාවියේදී කිව්වේ නෑ මේ ළමයාට අවුරුදු 17යි මෙන්න ඇත්ත උපැන්න සහතිකය, මෙන්න අම්මගේ තාත්තගේ ඇත්ත විවාහ සහතිකය, මෙන්න ඇත්ත වයස, මෙයා පාසල් ශිෂ්‍යාවක් කියන එක මේ දරුවගේ සැබෑ වයස ගැන කවදාවත් සෞදි උසාවියේ පෙන්වුවේ නෑ. දැන් ලක්ෂ ගණන් දෙනවා. දැන් ගෙවල් වලට යනවා, ගෙවල් හදලා දෙන්න යනවා, වොෂින් මැෂින් දෙනවා, තෑගි දෙනවා, මල්ලිට ජොබ් දෙනවා. දැන් පින්තූර ගන්නවා. දැන් සේරම කරනවා. ඇයි ඒ සල්ලි ටික එදා රියාල් 5000 ඕන උනේ?
නඩු ගාස්තු රියාල් 5000 ගෙව්වේ නැහැ ලංකා රජය. මේක වහන්න හැදුවා. මේක වහන්න හදද්දි BBC එකේ විතරයි කිව්වේ රිසාන නාවික් කියලා ලංකාවේ මුත්තුරල මුස්ලිම් ළමෙක්ව මෙහෙම අත්අඩංගුවට අරන් තිනවා මෙහෙම මරන්න යනවා කියලා. මෙහෙ ඉන්න සෞදි තානාපතිවරයා කොච්චර බොරුවක්ද කිව්වේ? එතුමා කිව්වා රිසාන නාවික් එනසුමානේ ගේනවා කියලා. එතුමා කිව්වා බොරුව ඩිලාන් පෙරේරා ඇමතුමා මෙතන ඇවිල්ලා කිව්වා. එතකොට මොනවද උනේ? නිරුපත්‍රිත වෙනවා කිව්වා. අන්තිමට මොකද උනේ? අන්තිමට ලංකාවට මිනිහවත් ගේන්න බැරි වුණා. Sir, protocol is breaking. He is accusing His Excellency the Saudi Arabian ambassador for lying. He can't That's do not a that. point of order. That is not a point of order. කරු නියෝජ්‍ය කතානායකතුමනි ජාතික පුවත්පත්වල තිබුණා ලංකාවේ ඉන්න සෞදි අරාබි තානාපතිවරයා කිව්වයි කියලා රිසාන් ආෆික් නිරුපද්‍රිතව ලංකාවට එනවා අය අතිගරු ජනාධිපතිතුමාගේ ලිපියට එහි රජා ඇහුම්කන් දීලා එයාව ගෙදර ගෙනවා කියලා මේ හැන්සාට් වාර්තාවල තියෙනවා. ඒක ඇමතිතුමාත් කිව්වා. එහෙම කියලා සුමානේ මලකදවත් ගේන්න බැරි වුණා. ඇත්තෙන්ම ඒ තානාපතිතුමා ඒ කිව් එක ඩේලි මිර පත්තරේ ලංකාදීප පත්තරේ හැම ජාතික පුවත්පත්වල තිබුණා. රිසානාගේ රිසාන සමාවදීමේ ලිපියට ජනාධිපතිතුමා එව්ව ලිපියට තානාපතිතුමා කැමති දීලා එනවා කියලා. ඒ අම්මලා තාත්තලා බලන් හිටියා තමුන්ගේ දරුවා එනකම්. උනයිස් ෆාරුක් මහතා ඒ වාර්තාව පුළුවන් නම් සභාගත කරන්න පුළුවන් නම් ඒක සභාගත කරන්න. ඒකයි මම හිතන්නේ. ඔව්. ඒක බොරු කියන්නේ මෙතන. ඒ කියන්නේ තානාපතිතුමා කතා කරන මන්තුමා තානාපතිතුමා කිව්වේ නැද්ද? තානාපතිතුමා කිව්වා. ඒකයි මම කියන්නේ. ඔබතුමා දිලාන් වාර්තාව ඩිබේට් එකක් කිව්වා. දිලාන් පෙරේරා ඇමතුමත් පිළිගත්තා තානාපතිතුමා මෙහෙම කිව්වයි කියලා. ඒ කියන්නේ ලංකාවේ ඉන්න සෞදි තානාපති කාර්යාලයේ තානාපතිතුමා කිව්වා අතුගරු ජනාධිපතිතුමාගේ ලියුම බලලා රිසාන් ආෆික් ළඟදිම ලංකාවට මේ දඬුවම අත්විඳිනවා කියලා. දැන් මෙයා කියනවා නැහැ කියලා. මෙයා පාර්ලිමේන්තුවේ හිටියයිද? ඉතින් ඒක තමයි මාත් කියන්නේ. ඔයා හොඳටම දන්නවා මේ ළමයා ගැන අනුකම්පාවක් නැද්ද? ඔයාට අනුකම්පාවක් නැතිද ඔයා කෑ ගහන්නේ? ඔයාට දැනුවරෙක් ඉන්නව නේද? ඔයාට ළමයෙක් ඉන්නව නේද? ඔයාට දුවෙක් ඉන්නව නේද? ඒ දුවගේ බෙල්ල කපන්න මොකද වෙන්නේ? මේ කෑ ගහන മന്ത്രിවරුන්ට දුවලා ඉන්නවා. ඒකේ දුවෙක්ව දන ගහලා බෙල්ල කැපුවා නම් මෙහෙම කියයිද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි දිලාන් පෙරේරා ඇමතුමාට නැගණියක් ඉන්නවා. අර මං කිය වෘත්තීන් දෙක ගන්න. එයාගේ බෙල්ල කැපුවා නම් එතුමා කීසරයක් සෞදි ගිහලා ආව බේරගයිද? මේක උනේ මේ දුප්පත් සාෆියර් නගරේ මුත්තූරවල අහිංසක දුප්පත් දර කඩන කරත්ත කියලා දර කඩන අහිංසක කම්කරුවෙක්ගේ දුවෙක්ින්දයි කියන එක මං කියනවා. මොකද ලංකාවට ඕන උනේ එන ඩොලර් බිලියන 6 පමණයි. එන ලොකු සල්ලියක් හින්දා සෞදි රජයක හැප්පෙන්න අද ලංකාවේ රජය බය වුණා. අද තානාපතිවරයා කොහොමද හැසිරෙන්නේ? අද සෞදි අරාබි තානාපති කාර්යාලයේ කොළඹ ඉන්න තානාපතිවරයා මම ප්‍රෙසිඩන්ට්ගේ යාළුවා මගේ ජනාධිපතිගේ යාළුවා මම ඕන දෙයක් කරනවා කියලා ඒ වගේ චන්ඩි ටොක් දෙදී ඉන්නේ. ඒක තමයි ඇත්ත தත්ත්වය. ඒ කියන්නේ මේ අය දන්නවා කිසිම රටක් අනිත් සියලුම රටවල් ප්‍රතික්ෂේප කරලා තියෙද්දි සුඩානය, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, බංගලාදේශය, ඉන්දියාව ඇතුළු සියලු රටවල් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. සෞදි වලට ශ්‍රමිකයන් සපයන එකම රට මේ නපුංසක පිරිමින්න තමුගේ වයිෆ්ලව තමුගේ බිරිඳවල් පිටට ඇවල සල්ලි හොයන එකම රට මේ ලංකාවේ ආශ්චර්ය මේ රට විතරයි කියලා. අන්න ඒකයි අද தත්තේ. අද මාධ්‍ය දස වැළුවොත් මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ தත්ත්වය ඊටාම භයානකයි. ඉතාමත්ම භයානකයි. නමුත් මේක විහිළුවකට අරන් තියෙනවා. මේක රිසාන් ආෆික්ගේ අම්බලා තාත්තලා සියලු දෙනා මගේ මේ ව්‍යායාමයේ දකීවි. රිසාන් ආෆික්ගේ ආත්මය කොහේ සිට හෝ මට ආශිර්වාද කරાવી. මට ඇති. මගේ දරුවෙක් නෙමෙයි යාළුවෙක් නෙමෙයි මම දැකලා නැහැ. නමුත් මගේ මේ ව්‍යායාමය මේ කට්ටියව විහිළු කෙරුවට රිසාන් ආෆික් කියන ඒ අහිංසක දරුවගේ ආත්මය දැන් සෞදි වල පොළව යට ඉන්න ඒ රිසාන් ආෆික් කියන දරුවගේ ආත්මය මට ආශිර්වාද කරයි. මට ඇති. බොහොම ස්තුතියි.